අපි දැන් කතා කරන්න යන්නේ ප්‍රතික්‍රියාවක යාන්ත්‍රණය කියන එක. හරි? ප්‍රතික්‍රියාවක යාන්ත්‍රණය. මේක ටිකක් තේරුම් ගන්න ඕන එකක්. O level වලට හම්බ වෙන්නේ නැති එකක්. මේක අලුත්ම සංකල්පයක්. හරිද? ප්‍රතික්‍රියාවක යාන්ත්‍රණය කියලා කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වෙනකොට. ඒ කියන්නේ ප්‍රතික්‍රියක ඵල බවට පරිවර්තනය වීමේදී. හරි? ප්‍රතික්‍රියක ඵල බවට පරිවර්තනය වීමේදී අතරමැදි ප්‍රභේද දක්වමින් සවිස්තරාත්මකව පියවර ඇසුරින් ලියන ලද සටහනකට තමයි කියන්නේ ප්‍රතික්‍රියාවක යාන්ත්‍රණය කියලා. ආයෙත් කියනවා ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත්වීමේදීම සිදුවෙන ආකාරය අතරමැදි ප්‍රභේද දක්වමින් සවිස්තරව පියවර ඇසුරින් දක්වන ලද සටහනකට අපි කියනවා මොකක් කියලාද? ප්‍රතික්‍රියාවක යාන්ත්‍රණය කියලා. සාමාන්‍යයෙන් ප්‍රතික්‍රියාවක යාන්ත්‍රණයකින් අණුවල සිදුවෙන පරමාණුක ප්‍රතිසැකැස්ම එහෙම නැත්නම් නවාණු සෑදීම තමයි විස්තර කරලා බලන්නේ. ඔන්න ඔය රසායනික ප්‍රතික්‍රියා ගත්තට පස්සේ අපි රසායනික ප්‍රතික්‍රියා ප්‍රධාන ආකාර දෙකකට බෙදනවා. එකක් තමයි තනි පියවර ප්‍රතික්‍රියා, දෙවෙනි එක තමයි බහු පියවර ප්‍රතික්‍රියා. එහෙනම් රසායනික ප්‍රතික්‍රියා ප්‍රධාන ආකාර කීයක් තියෙනවද? දෙකයි. පළවෙනි එක තමයි තනි පියවර ප්‍රතික්‍රියා, දෙවෙනි එක තමයි බහු පියවර ප්‍රතික්‍රියා. අපි ඉස්සල්ලාම බලමු මොකද්ද මේ තනි පියවර ප්‍රතික්‍රියාවක් කියන්නේ කියලා. පියවර එකකින් පමණක් සිදුවෙන ප්‍රතික්‍රියාවලට අපි කියනවා මොනවා කියලාද? තනි පියවර ප්‍රතික්‍රියා. එතකොට එක පියවරකින් විතරක් සිදුවෙන ප්‍රතික්‍රියාවලට අපි කියනවා මොනවා කියලාද? තනි පියවර ප්‍රතික්‍රියා. මේ බලන්න තනි පියවර ප්‍රතික්‍රියා කියනවා. NO වායුව O3 වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරලා NO2 වායුවත් එක්ක O2 වායුව හදනවා. මේක තනි පියවර ප්‍රතික්‍රියාවක්. NO වායුව Cl2 වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරලා NO2 වායුවත් එක්ක Cl හදනවා. මේක තනි පියවර ප්‍රතික්‍රියාවක්. එතකොට මේ ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ එක පියවරකින් විතරයි. මෙන්න බහු පියවර ප්‍රතික්‍රියාවක් මම ලියලා තියෙනවා. ඔය බහු පියවර ප්‍රතික්‍රියා බැලුමට තනි පියවර ප්‍රතික්‍රියාවක් වගේම තමයි. මෙන්න මේ බහු පියවර ප්‍රතික්‍රියාව දිහා බලන්නකෝ. NO2 වායුව CO වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. හරිද? NO2 වායුව CO වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරලා NO වායුවත් එක්ක CO2 වායුව හදනවා. දැන් මේක බැලුමට අපිට පේන්නේ එක පියවරකින් සිදුවන ප්‍රතික්‍රියාවක් වගේ නෑ. මෙයා බහු පියවර ප්‍රතික්‍රියාව. මේ ගොඩාක් දේවල් තේරුම් ගන්න හොඳට අහන් ඉන්න. මෙයා බහු පියවර ප්‍රතික්‍රියාවක්. එතකොට පළවෙනි පියවරේදී වෙන්නේ හොඳට අහන් ඉන්න. පළවෙනි පියවරේදී වෙන්නේ NO2 වායුව NO2 වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. හරි? පළමු පියවරේදී NO2 වායුව NO2 වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරලා NO3 වායුවත් එක්ක NO වායුව හදනවා. එහෙනම් පළවෙනි පියවරේදී වෙන්නේ NO2 වායුව NO2 වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරලා NO3 වායුවත් එක්ක NO වායුව හදනවා. ඊළඟට දෙවෙනි පියවරේදී වෙන්නේ මෙන්න මේ හැදෙන NO3 වායුව CO වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරලා NO2 වායුවත් එක්ක CO2 වායුව හදනවා. එතකොට ප්‍රතිඵලය වෙන්නේ NO සහ CO2. මේක තේරුම් ගන්න ඕනේ වැදගත් දේ තමයි මේ බහුපියවර ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵලයක් විදියට ලැබෙන මෙන්න මේ NO3 කියන වායුව උදාහරණ බහුපියවර ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙස ලැබෙන මෙන්න මේ NO3 කියන වායුව මේ ප්‍රතිඵලය නෑනේ. ආයිත් කියනවා බහුපියවර ප්‍රතික්‍රියාවක පියවරවලදී ලැබෙන මෙන්න මේ පියවරවලදී ඵලයක් විදියට ලැබෙන මෙන්න මේ NO3 කියන වායුව මේ ප්‍රතිඵලය නෑනේ. ඒ නිසා මෙයාට අපි කියන කවුරු කියලාද? අතරමැදි ඵලයක් කියලා. ඔන්න නම් අලුත් වචනයක් හම්බ වෙනවා මොකද්ද? අතරමැදි ඵලයක්. අතරමැදි ඵලයක් කියලා කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. බහුපියවර ප්‍රතික්‍රියාවක පියවරවලදී ලැබෙන. හරි? බහුපියවර ප්‍රතික්‍රියාවක පියවරවලදී ලැබෙන අවසාන ප්‍රතිඵලයේ දක්නට නොලැබෙන සංයෝගයකට අපි කියනවා මොකක් කියලාද? අතරමැදි ඵලයක් කියලා. හරි? එහෙනම් අතරමැදි ඵලයක් කියන්නේ ආයෙත් කියනවා බහුපියවර ප්‍රතික්‍රියාවක
පියවරවලදී ලැබෙන අවසාන ප්‍රතිඵලයේ දක්නට නොලැබෙන සංයෝගයකට අපි කියනවා අතරමැදි ඵලයක්. එහෙනම් මේ ප්‍රතික්‍රියාවට NO3 කියලා කියන්නේ කවුද? අතරමැදි ඵලයක්. ඊළඟට තව වැදගත් දෙයක් තේරුම් කරගන්න ඕනේ. බහුපියවර ප්‍රතික්‍රියාවක් ගත්තට පස්සේ ඔය බහුපියවර ප්‍රතික්‍රියාවක සමස්ත ප්‍රතික්‍රියාවේ වේගය තීරණය කරන්නේ එහෙම නැත්නම් සමස්ත ප්‍රතික්‍රියාවේ වේගය නිර්ණය කරන්නේ හිමින්ම සිදුවෙන පියවර. දැන් ඔයා හිතන්නකෝ මේකේ දැන් පියවර දෙකක් තියෙනවනේ. මේ පියවර හිමින් වෙනවා මේක ස්පීඩ් වෙනවා කියලා හිතන්නකෝ. එතකොට මේ හිමින් සිදුවෙන පියවර තමයි සමස්ත ප්‍රතික්‍රියාවේ වේගය ශීඝ්‍රතාවය නිර්ණය කරන්නේ. එහෙනම් තේරුම් ගන්න බහුපියවර ප්‍රතික්‍රියාවක සමස්ත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය තීරණය කරන්නේ කවුද? හිමින් සිදුවෙන පියවර. එතකොට සෙමින් සිදුවෙන පියවර තමයි සමස්ත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය තීරණය කරන්නේ. ඊළඟට අපි තව වචනයක් තේරුම් ගන්න ඕන සක්‍රියන ශක්තිය. සක්‍රියන ශක්තිය තේරුම් ගන්න කලින් අපි බලමු රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වෙන්න නම් මොනවද තියෙන්න ඕනේ අවශ්‍යතා? රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වෙන්න තියෙන්න ඕනේ අවශ්‍යතා මොනවද? රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වෙන්න නම් මූලික අවශ්‍යතා තුනක් සපුරන්න ඕනේ. හරි? රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වෙන්න නම් මූලික අවශ්‍යතා තුනක් සපුරන්න ඕනේ. පළවෙනි එක තමයි ප්‍රතික්‍රියක අණු එකිනෙක ගැටෙන්න ඕනේ. එහෙනම් රසායනික ප්‍රතික්‍රියා සිදුවන සපුරන්න පළවෙනි අවශ්‍යතාව මොකද? ප්‍රතික්‍රියක අණු එකිනෙක ගැටෙන්න ඕනේ. දෙවෙනි එක තමයි නිවැරදි දිශානතියෙන් යුතුව ගැටෙන්න ඕනේ. එහෙනම් පළවෙනි එක මොකද? ප්‍රතික්‍රියක අණු ගැටෙන්න ඕනේ. දෙවෙනි එක තමයි නිවැරදි දිශානතියෙන් යුතුව ගැටෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි ප්‍රතික්‍රියක අණු වල චාලක ශක්තිය සක්‍රියන ශක්තියට එක්ක සමාන වෙන්න ඕනි. එහෙම නැත්නම් සක්‍රියන ශක්තිය අභිභවා යන්න ඕනේ. එහෙනම් අපි ආයෙත් තේරුම් ගමු. රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වෙන්න නම් සපුරන්න ඕනි මූලික අවශ්‍යතා තුනක් තියෙනවා. මොකද්ද? ප්‍රතික්‍රියක අණු එකිනෙක ගැටෙන්න ඕනි. දෙවෙනි එක තමයි නිශ්චිත නැත්නම් උචිත දිශානතියෙන් ගැටෙන්න ඕනි. තුන්වෙනි එක තමයි ප්‍රතික්‍රියක අණු වල චාලක ශක්තිය එක්ක සක්‍රියන ශක්තියට සමාන වෙන්න ඕන. එහෙම නැත්නම් සක්‍රියන ශක්තිය අභිභවා යන්න ඕන. අපි ඉස්සරලාම බලමු මොකද්ද මේ සක්‍රියන ශක්තිය කියන්නේ කියලා. හරි? සක්‍රියන ශක්තිය කියන්නේ මොකද්ද? සක්‍රියන ශක්තිය කියලා කියන්නේ ඵල නිපදවීම සඳහා සංඝට්ටණය වන අණුවල තියෙන්න ඕනේ අවම ශක්තියට අපි කියනවා මොකක් කියලාද? සක්‍රියන ශක්තිය කියලා. හරි? ඵල නිපදවීම සඳහා සංඝට්ටණය වන අණුවල තියෙන්න ඕනේ අවම ශක්තියට තමයි කියන්නේ මොකක් කියලාද? සක්‍රියන ශක්තිය කියලා. හරි? අපි ඊළඟට බලමු මොකද්ද මේ නිවැරදි දිශානතියෙන් ගැටෙනවා කියන්නේ? ඒ වගේම සක්‍රියන සංකීර්ණයක් කියන්නේ මොකද්ද? කොහොමද රසායනික ප්‍රතික්‍රියාවක් වෙන්නේ කියලා පුංචි උදාහරණයක් අරගෙන පැහැදිලි කරගමු. හරි? ඉස්සෙල්ලාම මම කියලා දෙන්නම් නිවැරදි දිශානතිය කියන්නේ මොකක්ද කියලා. අපි වෙන සමීකරණ ගමු. H2 වායු ප්‍රතික්‍රියා කරනවා Br2 වායුවත් එක්ක. ප්‍රතික්‍රියා කරන හදනවා HBr වායු. right ඔන්න ප්‍රතික්‍රියාව සලකන්න. හරි H2 වායු Br2 වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා HBr. දැන් H2 කියන්නේ අණුවක් නේ. උතර හරියට. H2 කියන්නේ අණුවක්. එතන මේ H2 අණුව හැදලා තියෙන්නේ හයිඩ්‍රජන් පරමාණුවක්. තවත් හයිඩ්‍රජන් පරමාණුවක් එකනේ. එතන Br2 කියන්නේ අණුවක් නේ. එතන මේ Br2 අණුව හැදලා තියෙන එක බ්‍රෝමින් පරමාණුව. තවත් බ්‍රෝමින් පරමාණුවක් එකනේ. හරි. එතකොට රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න නම් උදාහරණයක් රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න නම් මෙන්න මේ දෙන්න අනිවාර්යෙන් එකිනෙක ගැටෙන්න ඕන. මොකද මේ වායු අණු මේවා චලනය වෙමින් තියෙන්නේ මේ දෙන්නටම චාලක ශක්තියක් තියෙනවා. ඒ නිසා මේ දෙන්න එකිනෙක ගැටෙන්න ඕන. නිවැරදි දිශානතියෙන් ගැටෙනවා කියන්නේ මෙන්න මේ විදිහට ගැටෙන එකට තමයි අපි කියන්නේ මොකද්ද? නිවැරදි දිශානතියෙන් ගැටෙනවා කියලා.
එහෙනම් මේ ප්‍රතික්‍රියාවෙන් මෙන්න මේ අණු දෙක අනිවාර්යෙන් මේ විදියට ගැටෙන්න ඕන. මේකට අපි කියනවා මොකක් කියලාද? නිවැරදි දිසා නැතිය කියලා. මේකට අපි කියනවා නිවැරදි දිසා. මෙහෙමත් ගැටෙන්න පුළුවන්. මේක නිවැරදි දිසා නැතිය නෙමෙයි. මෙන්න මේ විදියට හෝ එහෙම නැත්නම් මේ විදියට බ්‍රෝමින් කරගෙන පුළුවන්. මේකට නිතරක් නිවැරදි දිශානතිය නෙමෙයි. මෙන්න මේ ආකාරයට ගන්නොත් රසායනික ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. එහෙනම් අනිවාර්යයෙන් මෙන්න මේ විදියට තමයි ගැටෙන්න ඕනේ. එහෙනම් මේකට අපි කියන මොකක් කියලාද? නිවැරදි දිශානතිය. එහෙනම් අපි ආයෙත් මතක් කරමු. රසායනික ප්‍රතික්‍රියා සිදු වෙන සපුරන්න අවශ්‍යතා කීපයක් තියෙනවා. පළවෙනි එක මොකද්ද? ප්‍රතික්‍රියක අණු එකිනෙක ගැටෙන්න ඕනේ. දෙවෙනි එක මොකද්ද? නිවැරදි දිශානතියෙන් ගැටෙන්න ඕනේ. ඊළඟට අපි තුන්වෙනි එක බලමු. සක්‍රීය ශක්තිය කියන්නේ මොකක්ද? සක්‍රීය ශක්තිය කියලා කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වෙන්න නම් ඝට්ටණය වන ප්‍රතික්‍රියක අණු වල හරි තියෙන්න ඕනි අවම ශක්තියට අවම චාලක ශක්තියට කියනවා සක්‍රීය ශක්තිය. එහෙනම් රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වීම සඳහා ප්‍රතික්‍රියක අණු වල තියෙන අවම ශක්තියට තමයි කියන්නේ මොකක් කියලාද? සක්‍රීය ශක්තිය කියලා. අන්න මෙහෙම හිතන්නකෝ. දැන් අපි උදාහරණයක් ගමු මෙහෙම. ටික සංකීර්ණ කතාවක් කියන්නේ. හයිඩ්‍රජන් අණුවක්. හරි. බ්‍රෝමින් අණුව. දැන් මේ දෙන්න ඝට්ටණය හරිද? එහෙම නැත්නම් මේ දෙන්න එකතු. මේ දෙන්න ගැටිලා HBr අණුවක් හදන්න එපේ. හරි? තේරුම් ගන්න ඕනේ වැදගත් දේ තමයි මේ හයිඩ්‍රජන් එක මෙතන බන්ධනයක් හදලා තියෙනවා. හරි? මේ බ්‍රෝමීන් එක මොකද කරලා තියෙන්නේ? මෙතන බන්ධනයක් හදලා තියෙනවා. හරිද? එතකොට මෙයා මෙතන බන්ධනයක් හදලා මෙයා මෙතන බන්ධනයක් හදලා. දැන් අපිට ඕනේ මේ දෙන්න අතරයි බන්ධන දෙකක් හදන්න. මේ බන්ධනේ කියේදී මෙතන තව බන්ධනයක් හදන්න බෑ. හරි? එතකොට වෙන්නේ මෙයා මේ බන්ධනේ කඩලා පරමාණු දෙකක් බවට පත් වෙනවා. මේ අණුව මේ බන්ධනේ කඩලා පරමාණු දෙකක් බවට පත් වෙන්න ඕන. හරි? මෙයා මේ බන්ධනේ කඩලා පරමාණු දෙකක් වෙන්න ඕනේ. මෙයා මේ බන්ධනේ කඩලා පරමාණු දෙකක් බවට පත් වෙන්න ඕන. එහෙනම් දැන් මෙතන බන්ධනේ මෙයා කඩනවා. හරිද? මෙතන බන්ධනේ මෙයා කඩනවා. ඊට පස්සේ මේ දෙන්න පරමාණු දෙකක් බවට පත් වෙලා මේ දෙන්න පරමාණු දෙකක් බවට පත් වුණාම මෙන්න මෙතන මේ දෙන්න අතර ඔය දෙන්න අතර ඔන්නෝම බන්ධනයක් එන්නේ. හරි? ඒක තේරුණාද කියන්නකෝ. අනිවාර්යයෙන් මේ අණු දෙකට ප්‍රතික්‍රියා කරන්න බෑ. පළමුව වෙන්න ඕනි මේ අණු දෙක කැඩෙන්න ඕනි. කැඩලා මෙයා පරමාණු දෙකක් බවට පත් වෙන්න ඕනි. ඊට පස්සේ ඒ පරමාණු අතර තමයි මේ බන්ධනේ හැදෙන්නේ. එහෙනම් හොඳට තේරුම් ගන්න. අපි දැන් අලුත් වචනයක් තේරුම් ගන්න වෙනවා. සක්‍රීය සංකීර්ණය. සක්‍රීය සංකීර්ණය කියන්නේ මෙහෙම. හරි? සක්‍රීය සංකීර්ණය කියලා කියන්නේ මෙන්න මේ අණු එකිනෙක ගැටෙනකොට. හරි? අණු එකිනෙක ගැටෙනකොට ප්‍රතික්‍රියකවල බන්ධන කැඩෙමින් ප්‍රතිඵලවල බන්ධන සෑදෙමින්. ආයෙත් කියනවා ප්‍රතික්‍රියකවල බන්ධන කැඩෙමින් ප්‍රතිඵලවල බන්ධන සෑදෙමින් පවතින සංක්‍රාමන අවස්ථාවට අපි කියන මොකක් කියලාද?
සක්‍රීය සංකීර්ණය කියලා. එහෙනම් ආයෙත් කියනවා සක්‍රීය සංකීර්ණය කියන්නේ මොකද්ද? රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වෙන්න අණු එකිනෙක ගැටෙනකොට ප්‍රතික්‍රියකවල බන්ධන කැඩෙමින් ප්‍රතිඵලයේ බන්ධන සෑදෙමින් පවතින සංක්‍රාමන අවස්ථාවට තමයි කියන්නේ මොකක් කියලාද? සක්‍රීය සංකීර්ණයක් කියලා. එතන මේ මොකද්ද සක්‍රීය සංකීර්ණය? ප්‍රතික්‍රියකයේ බන්ධන කැඩෙනවා ප්‍රතිඵලයේ බන්ධන හැදෙනවා. මෙන්න මේකට අපි කියන මොකක්ද? සක්‍රීය සංකීර්ණයක් කියලා. right. දැන් මෙයාට මේ ටික පැහැදිලි ඇති කියලා හිතනවා. සක්‍රීයන ශක්තිය කියන්නේ මොකද්ද? සක්‍රීය සංකීර්ණයක් කියන්නේ මොකක්ද? හරි. ඊළඟට අපි ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන්න වැඩ දෙකක් කරන්න පුළුවන්. උදාහරණයක් අපිට ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන්න වැඩ දෙකක් කරන්න පුළුවන්. පළවෙනි එක තමයි උෂ්ණත්වය වැඩි කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි සක්‍රීයන ශක්තිය අඩු කරන්න පුළුවන්. එහෙනම් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන්න වැඩ දෙකක් කරන්න පුළුවන්. මොකද? උෂ්ණත්වය වැඩි කරන්න පුළුවන්. එහෙම නැත්නම් සක්‍රීයන ශක්තිය අඩු කරන්න පුළුවන්. හරි? අපි බලමු උෂ්ණත්වය වැඩි කරාම මොකද්ද වෙන්නේ කියලා. උෂ්ණත්වය වැඩි කරාට පස්සේ වෙන්නේ දැන් අපි දන්නවා මේ අණු චලනය වෙමින් තියෙනවා. ඒ කියන්නේ මේ අණු වලට තියෙනවා චාලක ශක්තිය. හරි? අපි උෂ්ණත්වය වැඩි කරනවා කියලා කියන්නේ මේගොල්ලන්ට ලබා දෙනවා තාප ශක්තිය. හරිද? උෂ්ණත්වය වැඩි කරනවා කියලා කියන්නේ මේගොල්ලන්ට ලබා දෙනවා තාප ශක්තිය. අපි ලබා දෙන තාප ශක්තිය නිසා මේ අණු වල චාලක ශක්තිය වැඩි වෙනවා. දැන් අපි රත් කරනවා කියන්නේ තාප ශක්තිය දෙනවා. අපි දෙන තාප ශක්තිය නිසා මේ අණු වල චාලක ශක්තිය වැඩි වෙනවා. චාලක ශක්තිය වැඩි වුණාට පස්සේ අර සක්‍රීයන ශක්තිය තියෙනවානේ. සක්‍රීයන ශක්තිය ඉක්මවා ගිහපු අණු සංඛ්‍යාව වැඩි වෙනවා. සක්‍රීය ශක්තිය ඉක්මවා ගිහපු අණු සංඛ්‍යාව වැඩි වෙච්ච ගමන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. එහෙනම් උෂ්ණත්වය වැඩි කරන එක අපි බලාපොරොත්තු වෙන්නේ සක්‍රීයන ශක්තිය ඉක්මවා ගිහපු අණු සංඛ්‍යාව වැඩි කරගන්න. ඊළඟට එහෙම නැත්නම් අපිට පුළුවන් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන්න සක්‍රීයන ශක්තිය මොනා කරන්නද? අඩු කරන්න. එහෙනම් ප්‍රතික්‍රියාවක සක්‍රීයන ශක්තිය අඩු කරලා ශීඝ්‍රතාවය වැඩි කරන්න පුළුවන්. ඔය ප්‍රතික්‍රියාවක සක්‍රීයන ශක්තිය අඩු කරන්න අපි පාවිච්චි කරනවා මොනවාද? උත්ප්‍රේරක. හරි? ප්‍රතික්‍රියාවක සක්‍රීය ශක්තිය අඩු කරන්න පාවිච්චි කරනවා මොනවාද? උත්ප්‍රේරක. අපි ඉස්සෙල්ලාම බලමු මොකක්ද මේ උත්ප්‍රේරකයා කියන්නේ කියලා. හරි? අපි ඊළඟට බලමු උත්ප්‍රේරකයා කියන්නේ මොකක්ද? අපේ ඊළඟ මාතෘකාව තමයි උත්ප්‍රේරක. උත්ප්‍රේරකයා කියලා කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගී වෙලා එයාගේ ශීඝ්‍රතාවය වෙනස් කරලා ප්‍රතික්‍රියාව අවසානයේදී ප්‍රමාණාත්මකව රසායනික වෙනස් නොවේ නැවත ලැබෙන ද්‍රව්‍යයකට අපි කියනවා මොකක් කියලාද? උත්ප්‍රේරකයක් කියලා. එහෙනම් ආයෙත් කියන උත්ප්‍රේරකයක් කියන්නේ මොකද්ද? රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගී වෙනවා. එහි ශීඝ්‍රතාවය වෙනස් කරනවා. ශීඝ්‍රතාවය හොඳ ප්‍රතිඵල වලට බලපෑමක් කරන්නේ නෙවෙයි. නිශ්චිත කාලයකදී ලැබෙන ප්‍රතිඵල ප්‍රමාණය තමයි වෙනස් කරන්නේ. එහෙනම් උත්ප්‍රේරකයක් කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගී වෙනවා. එහි ශීඝ්‍රතාවය වෙනස් කරනවා. ප්‍රතික්‍රියාව අවසානයේදී ප්‍රමාණාත්මකව හා රසායනික වෙනස් නොවි නැවත ලැබෙන ද්‍රව්‍යයකට අපි කියනවා මොකක් කියලාද? උත්ප්‍රේරකයක් කියලා. එතකොට හැම වෙලේම උත්ප්‍රේරකයා ප්‍රතික්‍රියාවට සහභාගී වෙනවා. හරි? ඒ වගේම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වෙනස් කරනවා. ප්‍රතික්‍රියාව අවසානයේදී නොවෙනස්ව පවතින. ඇත්තටම උත්ප්‍රේරකයක් කරන්නේ ප්‍රතික්‍රියාවේදී ප්‍රතික්‍රියාව සිදුවීමේදී එයා අතරමැදි ඵල හදලා ප්‍රතික්‍රියාව යාන්ත්‍රණය වෙනස් කරනවා. ප්‍රතික්‍රියාව යාන්ත්‍රණය වෙනස් කරලා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරනවා. ප්‍රතික්‍රියාවකට උත්ප්‍රේරකයක් දාපුවාම වෙන්නේ සක්‍රීයන ශක්තිය අඩු වෙන එක. ඒතර උත්ප්‍රේරකයක් නැති වෙලාවට ප්‍රතික්‍රියාවේ සක්‍රීයන ශක්තිය වැඩි. උත්ප්‍රේරකයක් තියෙන වෙලාවට ප්‍රතික්‍රියාවේ සක්‍රීයන ශක්තිය අඩුයි. අපි උත්ප්‍රේරක වර්ගීකරණය කරනවා. අපි උත්ප්‍රේරක වර්ගීකරණය කරනවා ප්‍රධාන ආකාර දෙකකට. එකක් තමයි සමජාතීය උත්ප්‍රේරක, දෙවෙනි එක තමයි විෂම ජාතීය උත්ප්‍රේරක.
සමජාතීය උත්ප්‍රේරක තියෙනවා විෂම ජාතීය උත්ප්‍රේරකයක් තියෙනවා. සමජාතීය උත්ප්‍රේරකයා කියලා කියන්නේ හොඳට අහගෙන සමජාතීය උත්ප්‍රේරකයා කියලා කියන්නේ ප්‍රතික්‍රියක තියෙන භෞතික අවස්ථාවේම උත්ප්‍රේරකයක් තියෙනවා නම් ඒවට අපි කියනවා සමජාතීය උත්ප්‍රේරකයා කියලා. ඒ කියන්නේ ප්‍රතික්‍රියක තියෙන භෞතික අවස්ථාවේම උත්ප්‍රේරකයක් තියෙනවා නම් එයාට අපි කියනවා සමජාතීය උත්ප්‍රේරකය. උදාහරණයක් ගමු. SO2 වායුව. O2 වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. SO3 වායුව. හරි? SO2 වායුව O2 වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරලා SO3 වායුව. හරි? මෙන්න මෙතෙන්දී උත්ප්‍රේරකයක් විදිහට අපි පාවිච්චි කරනවා NO කියන වායුව. මෙතෙන්දී උත්ප්‍රේරකයට පාවිච්චි කරනවා NO කියන වායුව. එතකොට ප්‍රතික්‍රියක ඉන්න භෞතික අවස්ථාව මොකද්ද? වායුව. උත්ප්‍රේරක ඉන්න භෞතික අවස්ථාව මොකද්ද? වායුව. එහෙනම් ප්‍රතික්‍රියකයයි උත්ප්‍රේරකයයි. හරි? ප්‍රතික්‍රියකයි උත්ප්‍රේරකයි දෙකම එකම භෞතික අවස්ථාවක තියෙනවා නම් ඒවට අපි කියනවා කවුරු කියලාද? සමජාතීය උත්ප්‍රේරක. එහෙනම් මේ ප්‍රතික්‍රියාවට NO වායු කියන්නේ කවුද? සමජාතීය උත්ප්‍රේරක. ප්‍රතික්‍රියක ඉන්න භෞතික අවස්ථාවෙම තමයි උත්ප්‍රේරකයක් තියෙන්නේ. එතකොට විෂම ජාතීය උත්ප්‍රේරකයා කියලා කියන්නේ විෂම ජාතීය උත්ප්‍රේරකයා කියලා කියන්නේ ප්‍රතික්‍රියක ඉන්න භෞතික අවස්ථාවේ නෙමෙයි උත්ප්‍රේරකයේ ඉන්න ඕන වෙන භෞතික අවස්ථාවක. දැන් මේකම ගත්තොත් අපිට මෙතන උත්ප්‍රේරකයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් V2O5. හරි? V2O5. මෙයා ගන්න. වැනේඩියම් පෙන්ටොක්සයිඩ් කියන්නේ මෙයා ගන්න. හරි? වැනේඩියම් පෙන්ටොක්සයිඩ් මෙයා ගන්න. එතකොට බලන්න ප්‍රතික්‍රියක ඉන්නේ වායු අවස්ථාවේ උත්ප්‍රේරකයේ ඉන්නේ ඝන අවස්ථාව. එහෙනම් මෙයාට අපි කියන කවුරු කියලාද? විෂම ජාතීය උත්ප්‍රේරකයා කියලා. ඔන්න ඔය විදිහට අපිට උත්ප්‍රේරක මොනවා කරන්න පුළුවන්ද? වර්ගීකරණය කරන්න පුළුවන්. right. එච්චරයි. ඔතනින් චාලක රසායනය කියන කොටස ඉවරයි. හරි? ඔතනින් චාලක රසායනය කියන කොටස ඉවරයි.